යේසුස් වහන්සේ දින 40ක් හිටියා. උන්වහන්සේ ස්වර්ගයට ගියා. උන්වහන්සේ කිව්ව ගෝලයන්ට දිගටම යාඥා කරන්න. උන්වහන්සේ දවස් ගාණක් කිව්වේ නෑ. උන්වහන්සේ කිව්වේ තමයි යාඥාවෙන් ඉන්න. පියාණන් වහන්සේගේ පොරොන්දුව ලැබෙන තුරු යාඥාවෙන් ඉන්න. ආමේන්. දින 10ක් ඔවුන් යාඥා කරමින් සිටියා. හලෙලූයා. පෙන්තකොස්ත කියන දවසේ ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීම මුළු සභාව මතට පැමිණෙන්න පටන් ගත්තා. හලෙලූයා. පෙන්තකොස්ත ඉරිදා එහෙම නැත්නම් පෙන්තකොස්ත ඉරිදා හැටියට අපි සමරන්නේ ජූනි මාසයේ දෙවන ඉරිදා. හේතුව ශුද්ධාත්මයන් වහන්සේගේ වැඩ සිටීම කියන්නේ නිරන්තරයෙන්ම අපි තුල වැඩ සිටින්නා වූ ඒ ආත්මයන් වහන්සේ. ආමෙන්. ඒ නිසා ඔන්න මට ශුද්ධාත්මයන් වහන්සේ ආවා. ඔන්න දැන් මං කෑ ගහනවා. ඔන්න දැන් මං උඩ පයින්නවා. ඔන්න මං දැන් වැටෙනවා, දඟලනවා. ඒක නෙමෙයි ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපයයි, බලයයි, දීමනාවයි කියන්නේ. ආමෙන්. ඒ නිසා අපි හිතුවා මේ සති 4 ගැන කතා කරද්දී ශුද්ධාත්මයන් වහන්සේ සමග ඇවිද යන ගමනක් ගැන ඔබ සමග දේව වචනයෙන් බෙදා ගන්නට. හලෙලූයා. බොහෝ වෙලාවට අද කිතුණුවන්ට ශුද්ධාත්මයන් වහන්සේව වැහෙනවා ඉරිදා පල්ලියේදී විතරක්. බොහෝ වෙලාවට අද කිතුණුවන්ට ශුද්ධාත්මයන් වහන්සේව වැහෙනවා එක වෙලාවකට විතරක්. ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ එක වෙලාවකට වැහෙන කෙනෙක්, එක වෙලාවකට එන කෙනෙක් නෙමෙයි මගේ සහෝදරයා සහෝදරිය. ආමෙන්. ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ නිරන්තරයෙන්ම අපි තුල වැඩ සිටින, අපිව මෙහෙවන, අපිව පාලනය කරන, අපිට මඟ පෙන්වන්නා වූ ත්‍රිත්වයේ තුන්වෙනි පුද්ගලයා හැටියට අපි සඳහන් කරනවා. ආමෙන්. ඒ නිසා මැවිල්ල හා ජීවිතය තුල ශුද්ධාත්මයන් වහන්සේ. ආමෙන්. මැවිල්ල සහ ජීවිතය තුල ශුද්ධාත්මයන් වහන්සේ කොහොමද ක්‍රියා කරන්නේ? මම නැවත ඔබට කිව්වොත් ලෝකේ ආරම්භයේ සිටම දෙවියන් වහන්සේගේ හුස්ම සහ බලය හැටියට ශුද්ධාත්මයන් වහන්සේ හඳුන්වා දෙනවා. ආමෙන්. ශුද්ධාත්මයන් වහන්සේව දේව වචනේ හඳුන්වා දෙන්නේ ලෝකේ ආරම්භයේ සිට අර උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියනවා පටන් ගැම්මේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවුසේක කියද්දී ශුද්ධාත්මයන් වහන්සේ එතන හිටියා. හලෙලූයා. ආමෙන්. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේගේ හුස්ම සහ බලය හැටියට බයිබලයේ හඳුන්වා දෙනවා. අපි කියවමුද උපත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. ස්වාමීව දෙවියන් වහන්සේ භූමියේ දූවිල්ලෙන් මිනිසයා සාදා ඔහුගේ නාස්පුඩු වලට ජීවනයේ හුස්ම හෙළුසේක. එවිට මිනිසයා ජීවමාන ප්‍රාණයක් විය. ආමෙන්. දෙවියන් වහන්සේ මිනිසයව දූවිල්ලෙන් නිර්මාණය කරලා එතන කියනවා දෙවියන් වහන්සේගේ හුස්ම මිනිසයාට දුන්නම මිනිසයා ජීවමාන ප්‍රාණයක් වුණා. හලෙලූයා. ආමෙන්. එතන ඇත්තටම හුස්ම එහෙම නැත්නම් මේ හුස්ම කියන වචනයට පාවිච්චි කරන්නේ නියුමා කියන ග්‍රීක වචනය. ඒකේ අදහස් දෙකක් තියෙනවා. එකක් තමයි හුස්ම එහෙම නැත්නම් මේ හුළඟ කියන එක. අනිත් තේරුම තමයි ආත්මය කියන එක. ආමෙන්. දෙවියන් වහන්සේගේ හුස්ම වුණු ඒ ශුද්ධාත්මයන් වහන්සේව මිනිසයාට දුන්නම මිනිසයා ජීවමාන ප්‍රාණයක් වුණා. එහෙමනම් දෙවියන් වහන්සේගේ හුස්මෙන් ජීවමාන ප්‍රාණයක් හැටියට ජීවත් වෙන අපි තුල ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. හලෙලූයා. ඒ ශුද්ධාත්මයන් වහන්සේ අපේ ජීවිතේ හරියට නිකන් හුස්ම වගේ උන්වහන්සේ අපිත් එක්ක බැඳිලා අපිත් එක්ක සමීපව උන්වහන්සේ ඉන්න. හුස්ම කියලා කියන්නේ අපේ ජීවිතයට ඉතා සමීප දෙයක්. ආමෙන්. කොහොමද මේ හුස්ම සමග ශුද්ධාත්මයන් වහන්සේ අපි තුලට පැමිණෙන්නේ? ආමෙන්. දෙවියන් වහන්සේ තුල තිබුණු හුස්ම එහෙම නැත්නම් දෙවියන් වහන්සේ තුල තිබුණු ආත්මය. හලෙලූයා. දෙවියන් වහන්සේගේ ඒ ආත්මය මිනිසයා තුලට පැමිණියා. ආමෙන්. හලෙලූයා. ඒ නිසා යම් කිසි කෙනෙක් අද ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තම යම් කිසි කෙනෙක් තමුන්ගේ ජම්මික පාපයෙන් තමුන්ගේ පෞකාර ස්වභාවය අත්හැරලා ඔහු ක්‍රිස්තුස් වහන්සේ වෙතට පැමිණිලා උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වැළඳගත්තම අන්න නැවත ඒ ඇතුලේ ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. හලෙලූයා. ඒක නිකන් හරියට අපිට තේරෙන විදිහට කිව්වොත් ස්විච් එක ඔන් කරාම ලයිට් එකක් පත්තු වෙනවා වගේ ශුද්ධාත්මයන් වහන්සේ
අපි තුලට ආවම අපේ ජීවිතය ජීවමාන ප්‍රාණයක් වෙන්න පටන් ගන්නවා. හලෙලූයා. ආමේන්. ඒ නිසා අපි කියනවා සුද්ධාත්මයන් වහන්සේ නැති අය මැරිලා. කොහොමද මැරිලා කියන්නේ? ආත්මීකව ඔවුන් මැරිලා. හැබැයි සුද්ධාත්මයන් වහන්සේ ඉන්නා වූ අය ඒ හුස්මෙන් උන්වහන්සේ තුල ජීවත් වෙනවා. හලෙලූයා. ඒ නිසා සහෝදරයා සහෝදරිය අපි ගැලවීම ලබන මොහොතේදීම සුද්ධාත්මයන් වහන්සේ අපි තුලට පැමිණෙනවා. ආමේන්. අපි ගැලවීම ලබන අපි පාපය අත්හරින මොහොතේදී සුද්ධාත්මයන් වහන්සේ අපි තුලට පැමිණෙනවා. ආමේන්. ඒ නිසා හුස්ම නැතුව මිනිස්සෙකුට ජීවත් වෙන්න බෑ. සුද්ධාත්මයන් වහන්සේ නැතුව කිතුණුවෙකුට ඉදිරියට යන්න බෑ. ආමේන්. සුද්ධාත්මයන් වහන්සේ නැතුව කිතුණුවෙකුට ඉදිරියට යන්න බෑ. හේතුව සුද්ධාත්මයන් වහන්සේ අපේ හුස්මයි. ආමේන්. හලෙලූයා. ඒ වගේම මම කිව්වා සුද්ධාත්මයන් වහන්සේව කොහොමද බයිබලයේ හඳුන්වන්නේ? එකක් දෙවියන් වහන්සේගේ හුස්ම, තව පැත්තකින් කතා කරනවා දෙවියන් වහන්සේගේ බලය. හලෙලූයා. ආමේන්. මැවිල්ල තුල දෙවියන් වහන්සේගේ බලය ක්‍රියාත්මක වෙන්නේ සුද්ධාත්මයන් වහන්සේ තුල. ආමේන්. මැවිල්ල තුල එමු නැත්නම් අපේ ජීවිතය තුල දෙවියන් වහන්සේගේ බලය ක්‍රියාත්මක වෙන්නේ සුද්ධාත්මයන් වහන්සේ තුල. හලෙලූයා. අපි කියවුවොත් පත්ති පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයයි දෙවෙනි පදයයි. පටන් ගැම්මේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවුසේක පොළොව වනාහි පාළුව හිස්ව තිබුණේය. ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන් වහන්සේගේ ආත්මය ජල මතුයේ හැසිරෙමින් සිටිසේක. ආමේන්. හලෙලූයා. පළවෙනි පදයේදීම අපිට කියනවා දෙවියන් වහන්සේ මුළු අහස පොළව මැව්වා. හැබැයි ඊට පස්සේ අපි දකිනවා පළවෙනි දවසේ මේ දේවල්, දෙවෙනි දවසේ මේ දේවල්, තුන්වෙනි දවසේ මේ දේවල්. ඒ වගේ දවස් 6ක් තුල මැවීමේ කතාව බයිබලයේ සඳහන් වුණාට පළවෙනි පදයේදී කියනවා දෙවියන් වහන්සේ අහසයි පොළවයි මැව්වා. දෙවෙනි පදයේ කියනවා ඒ මැව්වට කොහොමද තිබුණා කියන්නේ? පාළු, හිස්, කිසිම හැඩයක් නැහැ. අන්ධකාරය, කිසිම ආලෝකයක් නැහැ. කියනවා ඒ ස්වභාවය මත සුද්ධාත්මයන් වහන්සේ වැඩ සිටි. හලෙලූයා. ඒ පාළු හිස් අන්ධකාරයේ ගැඹුර මත ඒ ජලය මත සුද්ධාත්මයන් වහන්සේ වැඩ සිටියා. ආමේන්. මේක බයිබලයේ මුල් පිටපත්වල. ඔබ දන්නවනේ මෝසෙස් තමයි උප්පත්ති පොත ලියන්නේ. දෙවියන් වහන්සේගේ 100% එලිතරව්වක් ඇතුව මෝසෙස් මේ පද ලියන්න පටන්. ආමේන්. එතන අදහස එහෙම නැත්නම් මුල් පිටපත්වල දීලා තියෙන අර්ථය තමයි කුරුල්ලෙක් එහෙම නැත්නම් කිකිලි පිටර රකින්නවා වගේ සුද්ධාත්මයන් වහන්සේ මුළු ලෝකය එහෙම නැත්නම් දෙවියන් වහන්සේ මවපු ලෝකයට ලෝකයේ මත උන්වහන්සේ වැඩ සිටි. ආමේන්. ඔබ මේක සමහරට කලින් ඉගෙනගෙන ඇති. මේ වගේ උදාහරණයක් කිව්වොත් අපි බිත්තරයක් ගත්තම ඔය බිත්තරේ ඇතුලේ ජීවය තියෙනවා. ආමේන්. බිත්තරේ ඇතුලේ ජීවය තියෙනවා. ඒ බිත්තරේ ඇතුලේ තියෙනවා ඒ කුකුල්ලෙක් හැදෙන්න එහෙම නැත්නම් කුරුල්ලෙක් හැදෙන්න අවශ්‍ය කරන හැම දෙයක්ම ඔය බිත්තරේ ඇතුලේ තියෙනවා. නමුත් අපි දකින්නේ කහ මදයයි සුදු මදයයි කට්ටයි විතරයි. හැබැයි මේක ඇතුලේ තියෙනවා ඒ හැදෙන කුරුල්ලගේ පාට, ඒ හැදෙන කුරුල්ලගේ උස, ඒ හැදෙන කුරුල්ලගේ ස්වභාවය මේ ඔක්කොම මේ බිත්තරය ඇතුලේ තියෙනවා. ඒ කිරිල්ලි හරි කිකිලි හරි මේ බිත්තරය රකින්නකොට, ඒ බිත්තරය උණුසුම් කරනකොට ඒක ඇතුලේ තිබෙන ජීවනය ටික ටික වර්ධනය වෙලා ඒ බිත්තරයෙන් ලස්සන කුරුල්ලේ එළියට. මෙන්න මේ වගේ අර්ථයක් තමයි සුද්ධාත්මයන් වහන්සේ ජලමත්තේ හැසිරෙමින් සිටියා කියද්දී බයිබලය අපිට සඳහන් කරනවා. ආමේන්. ඒ නිසා බයිබලය අපිට සඳහන් කරනවා මැවිල්ල තුල බලය ක්‍රියාත්මක වුණේ සුද්ධාත්මයන් වහන්සේ තුලින්. හලෙලූයා. දෙවියන් වහන්සේ මවපු ලෝකේ ඒ හැඩයක් නැති පාළු හිස් ඒ මැවිල්ල සුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් ඒක ඇතුලේ තිබුණු ජීවනය දෙවියන් වහන්සේ මවපු මැවිල්ල දවසින් දවස එළියට එන්න පටන් ගත්තා. හලෙලූයා. ඒ නිසා අදත් අපේ පාළුණු තැන් වලට ජීවනය දෙන්න සුද්ධාත්මයන් වහන්සේට පුළුවන්. ආමේන්. අදත් අපේ ජීවිතේ අන්ධකාර ස්ථානවලට ආලෝකය දෙන්න සුද්ධාත්මයන් වහන්සේට පුළුවන්. හලෙලූයා. අදත් අපේ ජීවිතේ හිස් වුණු භාවයට, හිස් භාවයට සම්පූර්ණත්වය, පරිපූර්ණත්වය දෙන්න සුද්ධාත්මයන් වහන්සේට පුළුවන්. හලෙලූයා. ආමේන්. ඒ නිසා සුද්ධාත්මයන් වහන්සේගේ බලය අපිව පරිවර්තනය කරනවා. ආමේන්. උන්වහන්සේගේ බලය අපිව වෙනස් කරනවා. අපේ ජීවිතේ ඇතුළාන්තය වෙනස් කරනවා. ආමේන්. ඒ නිසා දෙවියන් වහන්සේගේ හුස්ම සහ
දෙවියන් වහන්සේගේ බලය නැමැති ඒ සුදාත්මයන්න් වහන්සේ මේ උදෑසන ඔබටයි මටයි අවශ්‍යයි. හලෙලූයා. අපේ ජීවිතේ හැම අංශයකදීම අපේ ජීවිතේ හැම කාරණයකදීම දවසක් ආරම්භ වෙන වෙලාව ඉඳලා ඒ දවස අවසන් වෙන වෙලාව දක්වාම සුදාත්මයන්න් වහන්සේ අපිට අවශ්‍යයි. ආමෙන්. හලෙලූයා. ඒ නිසා අපි බලමු කොහොමද මේ හුස්ම වගේ ඉන්න සුදාත්මයන්න් වහන්සේ දිනපතා අපිට අවශ්‍ය වෙන්නේ. මේ නියුමා එහෙම නැත්නම් හුස්ම එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ ආත්මය අපිට කොහොමද දවස්පතා අවශ්‍ය වෙන්නේ. ආමෙන්. අපි කියමු යෙසායා 30 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය. නුඹලා දකුණට හැරෙන විටද නුඹලා වමට හැරෙන විටද මාර්ගය මේය. මෙහි හැසිරියල්ලා යයි නුඹලාට පස්සෙන් කියන හඬක් නුඹලාගේ කන්වල ඇසෙන්නටත් යෙදෙනවා ඇත. ආමෙන්. හලෙලූයා. නැවත මම කියන්න මේ බයිබල් පදේ. නුඹලා දකුණට හැරෙන විටද නුඹලා වමට හැරෙන විටද මාර්ගය මේය. මෙහි හැසිරියල්ලා යයි නුඹලාට පස්සෙන් කියන හඬක් නුඹලාගේ කන්වල ඇසෙන්නටත් යෙදෙනවා ඇත. හලෙලූයා. සුදාත්මයන්න් වහන්සේ හැම දවසකම අපිට මඟ පෙන්වන්නා වූ තැනැන් වහන්සේ. ආමෙන්. එහෙමනම් මගේ සහෝදරයා සහෝදරී දවසක් කියන්නේ එහෙම නැත්නම් ජීවිතේ අපේ ජීවිතේ කියන්නේ සම්පූර්ණම තීරණ වලින් එකතු වුණු ක්‍රියාවලියක්. ආමෙන්. දවසක් ආරම්භ වුණාම මේ දවසේ අපිට නිතරම තියෙන්නේ තීරණ ගන්න. ආමෙන්. උදේට නැගිටින වෙලාව තීරණ ගැනීම. අද උදේට මොනවද කන්නේ? අද කොහෙද යන්නේ? අද මොකද්ද අඳින්නේ? අද ඔක්කොම දේවල් බයිබලයේ කියනවා සුදාත්මයන්න් වහන්සේ අපිට මඟ පෙන්න. හලෙලූයා. ඒ හුස්ම මේ අපි තුල ඉන්න ඒ ආත්මය ඒ දෙවියන් වහන්සේගේ ආත්මය අපිට මඟ පෙන්වනවා හැම වෙලාවකදීම. මොකද කරන්නේ? කොහෙටද යන්නේ? ඒ නිසා අපිට තීරණ ගන්න අවශ්‍ය හැම වෙලාවකම සුදාත්මයන්න් වහන්සේ අපිට මඟ පෙන්වනවා. ජීවිතේ ලොකු තීරණ වෙන්න පුළුවන්. ඒවා පොඩි තීරණ වෙන්න පුළුවන්. නමුත් මොන තීරණය වුණත් සුදාත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම අපිට තියෙනවා. උන්වහන්සේගේ වචනය අපිට තියෙන උන්වහන්සේගේ මඟ පෙන්වීම අපිට තියෙනවා උන්වහන්සේ තුල ඉදිරියට යන්නට. ඒ නිසා සුදාත්මයන්න් වහන්සේ හුස්ම වගේ තියාගත්තොත් ආමෙන්. හලෙලූයා. තීරණ ගන්න උන්වහන්සේ අපිට මඟ පෙන්වන්නට යනවා. අපි කියවමු රෝම 8 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදය. එලෙසම ආත්මයන්න් වහන්සේ අපගේ දුර්වලකම් වලදී උපකාර කරනසේ. මක්නිසාද යුතු ලෙස යාඥා කරන්නට අපි නොදනිමුව. නමුත් ආත්මයන්න් වහන්සේම කිය නොහැකි කෙඳිරි ගෑම් වලින් අප උදෙසා මැදිහත්කම් කරනසේ. ආමෙන්. ඒ වචනේ අපිට කියනවා සුදාත්මයන්න් වහන්සේ අපිව බලවත් කරනවා. හලෙලූයා. සුදාත්මයන්න් වහන්සේ අපිව ශක්තිමත් කරනවා. සුදාත්මයන්න් වහන්සේ අපිව දරා ගන්නවා. සුදාත්මයන්න් වහන්සේ අපිට උපකාර කරනවා. හලෙලූයා. ආමෙන්. එහෙමනම් නේද අපේ ජීවිතේ දුර්වලකම් වලදී වේදනාවන් වලදී අපේ ජීවිතේ ගැටලු වලදී පවුල ඇතුලේ වෙන්න පුළුවන්. රැකියාව කරන තැන වෙන්න පුළුවන්. තමුන්ගේ පුද්ගලික කාරණා වෙන්න පුළුවන්. මොන වගේ ගැටලුව ආවත් මොන වගේ වේදනාවක් ආවත් සුදාත්මයන්න් වහන්සේ අපිට උපකාර කරනවා. අපිව බල ගන්වනවා. අපිව ධෛර්යමත් කරනවා. ජීවිතේ ඇති වෙන ඕනෑම තත්වයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය සුදාත්මයන්න් වහන්සේ අපේ තුල ඇති. ඒ නිසා අද කිතුණුවන් හැටියට ඔබයි මමයි ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ. ආමෙන්. සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ මුළු අහස පොළව මැව්ව දෙවියන් වහන්සේගේ ආත්මය ඇති මනුෂ්‍යයන් හැටියටයි. එහෙමනම් මගේ සහෝදරයා සහෝදරිය මේ මැවිල්ල තුල මේ පොළව තුල අපේ ජීවිත කාලය තුල ඇතිවෙන්නා වූ මොන වගේ තත්වයක් වුණත් අපි බය වෙන්න අවශ්‍ය නැහැ. හේතුව ඒ සුදාත්මයන්න් වහන්සේ ඒ දෙවියන් වහන්සේගේ ආත්මය ඒ නියුමා ඔබ මා තුල රජකම් කරන නිසා. ඒ නිසා අර නෑ බෑ අද නම් බෑ හෙට නම් බෑ නේද? ඒ ජීවිතය කිතුණුවෙකුට සුදුසු තත්වයක් නෙමෙයි. හැවුවොත් ප්‍රශ්නයක්, කතා කරොත් ගැටලුවක්, කෝල් එකක් ගත්තොත් අඬනවා, රස්සාවක් නෑ, පඩි හම්බුන්නේ නෑ, දෙන පඩිය මදි. හැමදාම අපේ තියෙන අර මොනවාද කියන්නේ කංකෙඳිරි ගෑ අඬෝ වෙඩියා. නමුත් මගේ සහෝදරයා සහෝදරිය සුදාත්මයන්න් වහන්සේ අපිව බලවත් කරන්නා වූ. හලෙලූයා. ජීවිතේ පැමිණෙන ඕනෑම තත්වයකට ප්‍රීතියෙන් ශක්තියෙන් බලයෙන් මුහුණ දෙන්න පුළුවන් වුණු ඒ ධෛර්යය සුදාත්මයන්න් වහන්සේ අපි තුල ඇති කරලා තිබෙනවා. අපි කියමු යොහන් 14:26 වෙනි පද. නමුත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සැනසිලි කාර්යයන්න් වහන්සේ එනම් සුදාත්මයන්න් වහන්සේ නුඹලාට සියල්ල උගන්වමි. මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහි කරන සේක. සුදාත්මයන්න් වහන්සේ අපි තුල ඒ ඉන්න සුදාත්මයන්න් වහන්සේ අපිට සත්‍ය
සත්‍ය කරා මඟ පෙන්වනවා. හලෙලූයා. ඇත්ත දැනගන්න, සත්‍ය දැනගන්න අපිට මඟ පෙන්වනවා. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේ සමග යන ජීවිතය අර අඳුරේ අතපත ගන්න ජීවිතයක් නෙමෙයි. ඒක ආලෝකමත් ජීවිතයක්. හලෙලූයා. ඒ නිසා පාපය ප්‍රතික්ෂේප කරන්නට, සත්‍ය තුල ජීවත් වෙන්නට ශුද්ධාත්මයන් වහන්සේ අපිට මඟ පෙන්වන්නට යනවා. එමනම් උන්වහන්සේ හුස්ම වගේ අපේ ඇතුලේ ඉඳන් හලෙලූයා ඒ ශුද්ධාත්මයන් වහන්සේ ආලෝකයේ තුල පවතින අපිට උන්වහන්සේ ආශිර්වාද කරනවා. උන්වහන්සේ අපිට මඟ පෙන්වනවා ආලෝකයේ ඇවිදින්න. හලෙලූයා. ඒක හරියට ශුද්ධාත්මයන් වහන්සේගේ ආලෝකයක හරියට නිකන් අර අපිට පෙරටුව උන්වහන්සේ ගමන් කරමින් උන්වහන්සේ අපිට ආලෝකය දෙනවා. පාපයට නොවැටි, අධර්මිෂ්ඨකමට නොවැටි උන්වහන්සේ තුල හරි ලෙස ධර්මිෂ්ඨකමින් ගමන් කරන්න. ආමෙන්. ගලාත් 5 වෙනි පරිච්ඡේදයේ 22 23 පද. නමුත් ආත්මයන් වහන්සේගේ ඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියා කිරීම යන මේවාය. මෙබඳු දේට විරුද්ධ ව්‍යවස්ථාවක් නැත. ආමෙන්. ශුද්ධාත්මයන් වහන්සේ තුලින් අපිට ආත්මීක ඵල ලබා ගන්නට උන්වහන්සේගේ අනුග්‍රහය ලැබෙනවා. ආමෙන්. හලෙලූයා. දූවිල්ලෙන් හදපු අපිට ආමෙන් පෞකාර ස්වභාවයකින් ඉපදුණු අපිට ආමෙන් චම්මික පාපය ඇති මිනිසයන් හැටියට ශුද්ධාත්මයන් වහන්සේගේ ඵල ලබන්නට අවස්ථාව ලැබෙන්නේ උන්වහන්සේගේ අනුග්‍රහය නිසා. හලෙලූයා. එහෙම නැතිනම් අපි උන්වහන්සේගේ ඵල ලබන්නට සුදුසන් නොවේ. උන්වහන්සේගේ අනුග්‍රහය නිසා දැන් අපි තුල ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියා කිරීම අපි තුල තිබෙනවා. හලෙලූයා. 100ට කොච්චරද කියලා තමුන්වම අධ්‍යයනය කරගන්න. ප්‍රේමය මන් තුල 100ට කොච්චරද? ප්‍රීතිය මන් තුල 100ට කොච්චරක්ද? ඒක අපි දෙවියන් වහන්සේ ඉදිරියේ තියෙන ගනුදෙනු. නමුත් උන්වහන්සේගේ කරුණාව තමයි මේ ආත්මීක ඵල ලබා ගන්නට ශුද්ධාත්මයන් වහන්සේ අපිට අනුග්‍රහය දීලා තියෙනවා. එක ගෙදරක ආච්චි කෙනෙක් හිටියා. මේ ආච්චි හැමදාම යාඥා. ආච්චි හැමදාම යාඥා කරද්දී ගෙදර හිටපු පොඩි ළමයා ඇවිල්ලා අහනවා ආච්චිගෙන්, "ආච්චි ඔයාව කතා කරන්නේ ඔයත් එක්ක කතා කරන කෙනෙක් එක්කද?" ආච්චි කියනවා, "නෑ. එයා මාත් එක්ක කතා කරන්නේ. හැබැයි එයාව මට දැනෙනවා." ආමෙන්. ශුද්ධාත්මයන් වහන්සේව ඔබට දැනෙනවද? ආමෙන්. ඔබ හුස්ම ගන්නවා ඔබට දැනෙනවද? හලෙලූයා. අපි හුස්ම ගන්නවා අපිට දැනෙනවා. ආමෙන්. එහෙනම් ඒ හුස්මත් එක්ක ඉන්න. ආමෙන්. ඒ හුස්ම වගේ අපි තුල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේව අපිට දැනෙනවා. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේ අපිට පේන්නේ නැහැ. උන්වහන්සේව අපිට අල්ලන්න බෑ. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ අපි තුල ඉන්න බව අපිට දැනෙනවා. හලෙලූයා. ඒ නිසා හැම දවසක්ම ආරම්භ වෙද්දී කියන ශුද්ධාත්මනේ අද මා සමග ඉන්න. ආමෙන්. හලෙලූයා. ශුද්ධාත්මනේ අද මා සමග ඉන්න. ආමෙන්. ශුද්ධාත්මයන් වහන්සේ අපිත් එක්ක ඉන්නවද? ඔව් උන්වහන්සේ අපිත් එක්ක ඉන්න. හලෙලූයා. ආමෙන්. ඒ නිසා අපි යාඥා කරලා ඉල්ලන්න ඕනේ. දැන් සමහර වෙලාවට අපි ගායනා කරන ගීතිකාවල තියෙනවා වඩින්න ශුද්ධාත්මනේ මන් තුලට. ඇත්තටම ශුද්ධාත්මයන් වහන්සේට අමුතුවෙන් අපි තුලට වඩින්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ අපි තුල ඉන්න. ආමෙන්. ඒවා අර ගීතිකා නිසා ඒවේ දේව ධර්මයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ ගීතිකාව. හැබැයි ඒකේ අර්ථය තමයි ස්වාමිනී මන් තුල ක්‍රියා කරන. ආමෙන්. උන්වහන්සේ මන් තුල ඉන්නවා. හලෙලූයා. උන්වහන්සේ මා සමග වැඩ සිටිනවා. මම යන හැම තැනටම උන්වහන්සේ එනවා. ආමෙන්. උන්වහන්සේ හැම වෙලාවකදීම මාත් එක්ක ඉන්නවා. හලෙලූයා. ඒ නිසා ඒ ශුද්ධාත්මයන් වහන්සේව අපි කියමු ස්වාමිනී හැම දවසකම මට ඔබ වහන්සේව දැනෙන්න ඕන. ආමෙන්. හරියට මේ හුස්ම වගේ ආමෙන් උන්වහන්සේව අපිට දැනෙන්න ඕන. මං හිතනවා අපි කවුරුත් හිතලා හුස්ම ගන්නෙ නැහැ. අපි හුස්ම ගන්නවා. අපි හිත හුස්ම ගන්න. අපි හුස්ම ගත්ත වාර ගන්න අපි ගනින්නේ නැහැ. ආමෙන්. ඒ නිසා දෙවියන් වහන්සේගේ හුස්ම වුණු ඒ ශුද්ධාත්මයන් වහන්සේ ආමෙන් අපි අපේ හුස්ම වගේ උන්වහන්සේ සමග යනවා. හලෙලූයා. එතකොට එහෙම වෙද්දී මේ ජීවිතය හරි පහසුයි. ආමෙන්. මේ ජීවිතය හරි ප්‍රීතියි. හලෙලූයා. මේ ජීවිතය හරි සමාදානයි. මේ ජීවිතය හරිම සාර්ථක. හලෙලූයා. හේතුව ඒ ආත්මයන් වහන්සේ මාත් එක්ක ඉන්න. ඒ ආත්මයන් වහන්සේ මට පිහිට වෙනවා. ඒ ආත්මයන් වහන්සේ හැම වෙලාවකම මාව දරා ගන්නවා. ඒ ආත්මයන් වහන්සේ හැම වෙලාවකම මට උපකාර කරනවා. ඒ ආත්මයන් වහන්සේ මා සමග වැඩ සිටිනවා. ඒ ආත්මයන් වහන්සේ මාව කවමදාක්වත් තනි කරන්නේ නැහැ. මේ සිතුවිල්ලේදී ඔබ දන්නවද ජීවිතේ පැමිණෙන ඕනෑම තත්වයකදී අපි ශක්තිමත්. හලෙලූයා. ශුද්ධාත්මයන් වහන්සේව අපිට දුන්නේ ඒ නිසයි. ආමෙන්. උන්වහන්සේට කියනවා සනසිලිකාරයන්න් වහන්සේ. අපිව සනසන්. හලෙලූයා. අපිව සනසන්න උන්වහන්සේ අපි තුල ඉන්න. ආමෙන්. පිදවයන් වහන්සේට කියමු ස්වාමීනි හැම වෙලාවකම අපිත් එක්ක ඉන්න. ආමෙන්. මොහොතක් අපි අපේ දැස් වසා ගමු ඉන්න ස්ථානවල. හලෙලූයා. හලෙලූයා. අපි ඥාඥා කරමු මේ වෙලාවේදී. ස්වාමීනි මේ වෙලාවේදී අපිටත් ස්වාමීනි හුස්ම අපිට කොපමණ සමීපද ස්වාමිනී ඊටත් වඩා
ඔබ වහන්සේට ලං වෙලා ජීවත් වෙන්න. සුදාත්මයන්ගේ ඔබ වහන්සේ සමග ඇවිදින්න. සුදාත්මයන්ගේ ඔබ වහන්සේ සමග ගමන් කරන්න. ඔබ වහන්සේ සමග ජීවත් වෙන්න. අපිට පුරුදු කරන්න, අපිව පුහුණු කරන්න ස්වාමිනී. දැන් අපි ඔබ වහන්සේට බාර වෙනවා. ස්වාමිනී, මේ සු වචනේ මෙතනින් අවසන් නොවන පිණිස මේ වචනය මතකේ තබාගෙන ඔබ වහන්සේ තුල ජීවත් වෙන්න. සුදාත්මයන් වහන්සේ සමග ජීවත් වෙන්න. ඔබගේ දරුවන්ට ආශිර්වාද කරන සේක්වා. යේසුස් වහන්සේගේ නාමයෙන්.